Assalamu alaikum Dabra Hitawatani. Abu Huraira radiyallahu anhu tumano ವಾರ್ತಾ ಕರ್ಮ ಮೊಹಮ್ಮದ್ ನಬಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ತುಮಾನನ ಪ್ರಕಾಶಕದ ವಗತೆ ಪ್ರಿಯ ವಚನಿನತೆ ಏಕೆನೆ ತಮ್ಮ ನಾಮಾಂತರಣೆ ಕರುಂಟು ಪ್ರಿಯ ವಚನವಳಿಗೆ ಆಮಂತ್ರಣೆ ಕ್ರೀಮ ಪವ ಧಾನ್ಯಕ್ಕೆ ඔබ දන්නවා අපි දානයක් දුන්නාම මොන තරම් ආනිශංස අපිට ලැබෙනවද කියලා. මොන තරම් කුසල කර්මයක් පිනක් අපිට ලැබෙනවද කියලා. එතකොට කෙනෙකු දිහා සිනාමුසු මුහුණින් බලලා ඔහුට සතුට සිතින් ආමන්ත්‍රණය කිරීම පවා දානයක් හා සමානයි කියලා මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ප්‍රකාශ කරලා තිබුණා. ඒ වගේම අනස් රලියල්ලාහු අන්හු තුමානෝ වාර්තා කරනවා මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානෝ යම් කාරණයක් පිළිබඳව ජනතාවට මිනිසුන්ට පැහැදිලි කරනකොට තුන්වරක් එය කියලා පැහැදිලි කළා කියලා. ඔවුන්ගේ මනසට හිතට ඒක තදින් කාවදින විදිහට තුන්වරක් ඒ ප්‍රකාශ කළා කියලා මෙහිම ඉතිහාසෙම සිද්ධියක් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. ඊතුමානම් අපි මුස්ලිම් වරු තවත් කෙනෙකු මුණ ගැහුණාම සලාම් කියලා. අස්සලාමු අලයිකුම්. ඔබට ශාන්තිය හා සමාදානය ඇති වේවා. ඊට පිළිතුරු දෙනවා වාලයිකුම් සලාම්. ඔබට ශාන්තිය හා සමාදානය ඇති වේවා. මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානෝ සලාම් කියනකොට බොහෝ අවස්ථාවන් වලදී තුන්වරක් සලාම් කිව්වා. අස්සලාමු අලයිකුම් අස්සලාමු අලයිකුම් අස්සලාමු අලයිකුම් කියලා තුන්වරක් ප්‍රකාශ කරන්නට තරම් එතුමානම් මේ ශාන්තිය සමාදානය ඒ ආශිර්වාදය Tamanට ලැබෙන්න ඒ විදිහට කරුණු පැහැදිලි කිරීම ජනතාවට පහසුවෙන් අවබෝධ කරගන්නට එතුමානම් ප්‍රකාශ කළා තියෙනවා. ඉතින් අපි කිසියම් කෙනෙකුට යම් කිසි කාරණාවක් පිළිබඳව අවබෝධ කරලා දෙනකොට එය හරියට කාවදින්න නම් ඒ නැවත නැවත ඉවරක් තුන්වරක් ඕය කියලා පැහැදිලිව තේරුම් කරලා දීමේ වටිනාකම වැදගත්කම ඉතින් උපතුමාණන් අපිට ප්‍රායෝගිකව අත්දැකීමෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් අපි කියන්නේ කෙනෙකුට යමක් අවබෝධ කරගන්න විශේෂයෙන් සාමාන්‍ය ජනතාවට කියලා නැත්නම් කෙනෙකුට උපදේශයක් ලබා දෙනකොට ඒ හරියාකාරව උට sannivedanaya වුණාද කියන කාරණය දැනගන්නොත් එක්ක ඒ ඉපරක් විතරක් නෙමෙයි දෙවරක් විදිහට ඒ හොඳින් කාවැද්දීම තමත් වැදගත් කියන කාරණේ අපිට මුල් පැහැදිලි වෙනවා. ඒ නිසා ඔබේ දුවදරුවන්ට වෙන්න පුළුවන්, සිසිදරුදරියන්ට වෙන්න පුළුවන්, තවත් පුද්ගලයන්ට වෙන්න පුළුවන්, තරුණයන්ට වෙන්න පුළුවන්. යම් කාරණාවක් පැහැදිලි කරද්දී ඒ හොඳින් ඔහුට කාවැදුනාද, හොඳින් ඔහු ග්‍රහණය කරගත්තාද කියන අවබෝධාත්මක තත්ත්වයක් ඇති කරගන්න ඊටම සරලව තුන්වරක් ඒ ආකාරයෙන් ප්‍රකාශ කිරීම වටිනාකම් දෙකක්ම පිළිබඳව එදා ඔබතුමාණන් අපිට කියා දුන්නා උවදනන අවබෝධ කරගන්න. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහ්.